මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක හිට්පිට නැතුවම ජීවිත දහස් ගණනක් බිලගනිමින් තියෙනවා. ඒ අතරතුර දිනකට රෝගීන් 2000ක් ඉක්මවා ගියලා. එවන් මොහොතක තමන්ගේ ජීවිත කැප කරමින් වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන් හැදියන් මෙන්ම පොලිස් නිලවිරුවන්ද අපිට කිසි ලෙසකත්ම අමතක කළ නොහැකි. මේ කියන්නේ පොලිස් නිලධාරියෙක් හිටි හැටියම මොහොනු පොතේ තැබූ සංවේදී සටහනක් පිළිබඳවයි. අපි කනකට මොනවද බං මේ වෙක්ක බලති. ඒ හවස 6 ඉඳන් අද උදේ 6 වෙනකල් මම ඩියුටි හිටියේ බණ්ඩාරගම පොල්කොඩ පාලම ළඟ. උදේ 5:45ට විතර අක්ක කෙනෙක් ආවා ස්කූටි එකක. අවුරුදු 5ක විතර චූටි දුවෙකුයි වයසක අම්ම කෙනෙකුයි දාගෙන. අපිව දැකලා අපි නතර කරන්නත් කලින් එයාම එයාගේ බයික් එක මගේ ළඟ නතර කරලා කිව්වේ මෙහෙම දෙයක්. අනේ බනින්න නම් එපස්ස. මම නර්ස් කෙනෙක් කළුතර හොස්පිටල් එකේ. මගේ මහත්තයා මේල් නර්ස් කෙනෙක්. එයා තිස්ස මහරාමේ වැඩ කරන්නේ. අපි දෙන්නම හොස්පිටල් වල හිර වෙලා ඉන්නේ. ගෙදර ඉන්න මගේ ළමයයි අම්මවයි බලන්න මටවත් එන්න වෙලාවක් නැහැ. මම මෙයාලව මම දන්න මෙහෙණින් වහන්සේ නමක් ඉන්න ආරාමයකට ගිහින් දාන්න යන ගමන්. අඩුම තරමේ එයාලා කාල බීලවත් ඉඳින්නේ අපිට නිදහසක් ලැබෙනකල්. අන්තිම වචන ටික කියතේ නර්ස් අක්කගේ ඇස් වලින් කඳුළු පනිනව මම බලාගෙන. මමත් අම්මගේ අප්පච්චිගේ මූණ දැක්කේ මාස 2කට විතර කලින්. ආයේ කවදා එයාලා බලන්න ගෙදර යන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ. අපි ඉන්නේ අපිට ලැබුණු తాවකාලික තැන්වලට වෙලා ලැබෙන දෙයක් කාල තමයි. ඒත් Tamanගේ අවුරුදු 5ක විතර ළමයා වයසක අම්ම එක්ක ආරාමයක නතර කරලා Tamanගේ රාජකාරියට යන ඒ අක්කගේ ජීවිතේ මේ දවස්වල ගෙවෙන හැටි දැක්කම අපි කන්නේ මොන කටුද කියලා හිතුණා. සමහර අය කෙවල් වල ඉඳලා එපා වෙලා තියෙන්නේ කියති. තවත් කෙනෙක් කෙවල් වලට වෙලා ඉන්න ඒ අය වෙනුවෙන් Tamanගේ සැමියා, බිරිඳ, ළමයා, අම්මා අප්පච්චිව අමතක කරලා. එයාලව ආයේ කවද දකින්න ලැබෙයිද කියලා නොදැන හරියට නිින්දක්වත් නැතිව වැඩ කරනවා. ජීවිතේ කවදාවත් නොදැනුණ තරමේ ආදරයක්, ගෞරවයක් නර්ස්ලා ගැන අද හිතේ ඇති වුණා. මගේ යාළුවා ආනවා ඇන්ද්‍රි නීතිය වෙලාවේ එළියට යන්න විදියක් ගැන. පෝස්ට් දානවා ඇන්ද්‍රි නීතිය දාපු වෙලාවක එළියට යන්න පුළුවන් කොල්ලෙක් කෙල්ලෙක් ලැබෙන්නේ පින් කරන්න ඕනේ කියලා. හැබැයි මතක තියාගනින් මචං, උඹලා අනවශ්‍ය වැඩවලට මේ වෙලාවේ එළියට ගිහින් තවත් ලෙඩ වැඩි කළොත් සමහර විට මම කලින් කිව්ව අයට Tamanගේ සැමියව, බිරිඳව, ළමයව, අම්මලා අප්පච්චිලා සදාටම අපහො බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා පුරුවන් තරම් තනියෙන් පරිස්සම් වෙන්න බලපන් මචං. ඒක උඹලා අපි වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම කරන කලගුණ සැලකීමක්. මේ සටහන මොහොන පොතට එක් කරලා තිබුණේ භගවන්ත ඒකනායක කියන පොලිස් නිලධාරියෙක්. මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක හැමෝම ලහි වැඩ. පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඒ වගේම හමුදා නිලධාරීන් මේ හැමදෙනාම එකා මෙන්ම කෑම බීම නැති වුණත් වෙලාවක් අවේලාවක් නොබලා එක දිගටම වැඩ. මේ වන විටත් හෙද සේවයේ යෙදෙන බොහෝ දෙනෙක්ටත් මේ තත්ත්වය උදා වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා. කෙසේ වෙතත් ඇන්ද්‍රි නීතිය දාලා තියෙන පැති වගේම ඇන්ද්‍රි නීතිය නොදාපු පැති තියෙනවා. ඒ වගේම මේ වෙලාවේදී රටක් වශයෙන් හැමෝම ඒකාවෙන්ම කටයුතු කළ යුතු වෙලාවක්. හැමෝම තමන්ගෙන් ඉටු විය යුතු යුතුයකම් ඉටු කළොතින් අපේ රට යලි තිබුණ තැනටම ගන්න ඒ තාමත් ඉක්මනින් හැකියාවක් ලැබේවි. හැමෝම නිවසට වෙලා තමන්ගේ කටයුතු කරගන්නව නම් අනවශ්‍ය දේවල් වලට ගෙදරින් එළියට එන්නේ නැත්නම් ඇත්තෙන්ම මේ රටේ අතතත්වයටපත් කරගන්න ඉක්මනින්ම ලෙසයි. ඒ වගේම ඇන්ද්‍රි නීතිය තාපු ප්‍රදේශවල අය ඇන්ද්‍රි නීතිය කඩ කරන්නේ නැත්නම් අනවශ්‍ය ගමන් බිමන් නොයා ගෙදරටම වෙලා ඉන්නව නම් මාස එකක් වළඳිනව නම් මීටරේ පරතරේ තියාගන්නව නම් නිතරම දෑත් සෝදනව නම් තමන්ගේ වගේම තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව, තමන්ගේ ආදරණීයන්ගේ ජීවිත ගැන හිතනව නම් හැමෝම ගෙදරට වෙලා පරිස්සම් වෙන්න කියන ආදරණීය ඉල්ලීම විතරයි අපි හැමෝටම කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔබේ වටිනා අදහසත් පහදින් කමෙන්ට් කරන්න. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමග. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.